මහාලෝක සියලුම දෙනා සාදුකාරයක් පවත්වන්න. උතුම් තිසරණ සහිත පංචශීල සමාපත්තියේ පිහිටන්නට නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණ ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තදේයම්පි බුද්ධං සරණං ගච්ඡාමි තදේයම්පි ධම්මං සරණං ගච්ඡාමි තදේයම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සත්පුරුෂෝ වාසනාවන්ත සදහැබර පින්නතුනි පින්වත් ඔබ හැම දෙනා මේ සම්බන්ධ වී සිටින්නේ ඉතිහාසගත වන ඓතිහාසික අවස්ථාවකටයි. මම එහෙම සඳහන් කළේ මේ මාරාපුර ශ්‍රී නාගතපෝවනය අරණ්‍ය සේනාසනය තුල ඉදි කරන්නට යෙදුන ඒ සම්බුද්ධ දේව මන්දිරය
කුමක් සඳ ආරම්භයා සිදු කළාද යන කාරණය අද තමයි පැහැදිලි කෙරෙන්නේ. පින්නතනේ මේ තපෝවන ආරණ්‍ය සේනාසනයේ මම 2001 පමණ වර්ෂයේ පොල්වතු ශාලාවක් හදාගෙන මෙටි දාන ශාලාවක් හදාගෙන ආරම්භ කරන්නට යෙදුනේ. එදා මෙදා අතුර කාලයේ මේ තපෝවන ආරණ්‍ය සේනාසනයේ සංවර්ධනය වෙමින් භෞතික වශයෙන් මෙන්ම ඊටත් වඩා එහාගේ ආධ්‍යාත්මික සෝය සලසාලන උතුම් ආගමික මධ්‍යස්ථානයක් හැටියට දියුණු වෙමින් බොහෝ දෙනා හිත නිවා ගන්නා සිත සනසා ගන්නා කෙලෙස් තුනී කර ගන්නා නිවන් මඟ පාදා ගන්නා උතුම් සෙනසුනක් හැටියට වර්තමානයේ වෙනකොට කෙටි කාලයක් තුළ පත්ව තිබෙනවා. ඒ වගේම පින්නතුනේ එපමණක් නෙවෙයි මේ තපෝවන ආරණ්‍ය සේනාසනය මව් ආයතනයේ හැටියට පවත්වා ගනිමින් විවිධ ප්‍රදේශවල තවත් ශාඛා මධ්‍යස්ථාන ගණනාවක් අප විසින් පවත්වාගෙන යනු ලබනවා. ඉතින් පින්නතුනි අද අපි මේ ආරම්භ කරන්නට යෙදුනේ ඒ වගේම අපේ මේ බැතිමතුන් උදෙසා ආශිර්වාද ලබා ගැනීමට ඉදිකරමින් නිරාවරණය කෙරුණේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 2500 ගණනක් ගත වෙන කාලයේ වෙනතුරුත් ඉදි නොවුණු සුවිශේෂී දේව මන්දිරයක් බෞද්ධ දේව මන්දිරයක් පින්නතුනි අපි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේ ඒ සතරවරන් බෞද්ධ මහරජ දෙවිවරු ධෘතරාෂ්ට්‍ර විරෝධ විරූපාක්ෂ වෛසවන කියන සතරවරන් දෙවිවරු බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියා. එහෙම පැමිණුණු ඒ සතරවරන් බෞද්ධ මහරජ දෙවිවරු පින්නතුනේ බුදුරජාණන් වහන්සේට විස්තරයක් කරලා මේ කළ විස්තරය ඇතුළත් සූත්‍රය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසට උගන්වන්න කියලා ඉල්ලීමක් කළා. ඒ තමයි පින්නතුනි ඒ අනුව දෙවෙනි වරට බුදුරජාණන් වහන්සේ එය දේශනා කරමින් බුද්ධ භාෂිතයක් බවට පත් කළ ආටානාටිය සූත්‍ර දේශනාව. මේ ආටානාටිය සූත්‍ර දේශනාව පින්නතුනි ප්‍රකාශයට පත් කළේ මුලින්ම සතරවරම් දෙවිවරුන් පැමිණිලා වෛශ්‍රවණ දෙවියන්. ඒ අටුවාවල සඳහන් වෙනවා මේ වෛශ්‍රවණ දෙවියන් බුදුරජාණන් වහන්සේට බොහොම සමීපයි කියලා. එනිසා මේ 4 දෙනාගෙන් සතරවරන් දෙවියන් අනිත් අය නියෝජනය කරමින් කතා කළා කියලා. ඒ සතරවරන් දෙවියන් කියන වෛශ්‍රවණ දෙවියන්.
ඉතින් එතෙන්දි මේ වෛශ්‍රවණ දෙවියන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියේ බුදුරජාණන් වහන්සේට සඳහන් කළ කාරණය තමයි මේ සූත්‍රය බොහොම දිගයි. නමුත් කෙටියෙන් අපි කතා කළොත් බුදුහාමුදුරනේ මේ භික්ෂු උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසට ඇතම් දෙවියන්ගෙන් ඇතම් අසුරයන්ගෙන් ඇතම් කුම්භාණ්ඩ පිසාචාදී අමනුෂ්‍යයන්ගෙන් විවිධ අවස්ථාවල විවිධ උවදුරු පැමිණෙනවා. මේ උවදුරු මගහරවා ගන්න බුදුහාමුදුරනේ මේ භික්ෂුන් වහන්සේලාට භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට මෙය උගන්වන්න. මේ ආටානාටිය සූත්‍රය උගන්වලා එය වරද්දන්නේ නැතුව වචන අක්ෂර වරද්දන්නේ නැතුව භාවිතා කරන්න කියලා දෙන්න. කුරු කරන්න කියලා බුදුහාමුදුරන්ගෙන් ඉල්ලා හිටියා. එහෙම කියලා ඊට හේතු කාරණා ඒ දෙවියන් විසින් පැහැදිලි කළා. ඊට හේතු කාරණා වශයෙන් ඒ දෙවියන් සඳහන් කරේ පින්නතුනි මේ මනුස්ස ලෝකය ඇතුළුව මේ කාම ලෝක අතරේ දිව්‍ය ලෝක 6ක් තියෙනවා. මේ දිව්‍ය ලෝක 6න් පින්නතුනි අපිට ආසන්නයෙන්ම තියෙන, ඒ කියන්නේ මනුස්ස ලෝකයට ආසන්නයෙන්ම තියෙන දිව්‍ය ලෝකය තමයි චාතුම් මහා රාජිකේ. චාතුර් කියලා කියන්නේ 4. චතු. ඒ වගේම මහරජික. මේ මහරජවරු 4 දෙනෙක් පාලනය කරන දෙව්ලොව. ඒක තමයි චාතුම් මහා රාජිකය. ඒතර මෙන්න මේ 4 දෙනා කවුද? ඒ 4 දෙනා තමයි අර මුලින් සඳහන් කර 4 වරම් දෙවිවරු. එතකොට මේ දෙවිවරු බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරලා දෙනවා බුදුහාමුදුරනේ මේ අමනුෂ්‍ය අයගෙන් විවිධ අවස්ථාවල විවිධ උපද්‍රව පැමිණෙනවා මිනිස්යන්ට. ඉතින් මේ උපද්‍රව පැමිණෙන අවස්ථාවලට ඒ වඩාත් පැහැදිලි කරනවා. දැන් රාජ්‍ය පාලනයක් කරගෙන යනකොට ඒ රාජ්‍යයට ඒ රජුට අවනත නොවන ඇතැම් පුජ්‍යලයන් ඉන්නවා. ඒ නීතියට අවනත නොවන, අපේ වචනයෙන් කිව්වොත් ඇතැම් පුජ්‍යලයන් ඉන්නවා. නීතියට ගරු නොකරන නේද? ඒ පාලනයට ගරු නොකරන, ඒ නායකත්වය පිළිගන්නේ නැති ඇතැම් උදවිය ඉන්නවා. ඒ වගේ බුදුහාමුදුරනේ මේ අපි අතරෙත් ඉන්නවා එහෙම. සමහර කුම්භාණ්ඩයෝ ඉන්නවා අපිට හොරෙන් ගිහිල්ලා අපි දන්නේත් නැතුව මිනිස්සුන්ට කරදර කරනවා, හිරිහැර කරනවා. සමහර මේ යක්ෂයෝ ඉන්නවා එහෙම කරනවා. සමහර විවිධ භූත කොට්ටාස එහෙම විවිධ හිරිහැර උපද්‍රව සිදු කරනවා. ඉතින් මේ උපද්‍රව සිදු කරනකොට බුදුහාමුදුරනේ අපිට කතා කරන්න කියන්න, අපිට හඬ ගාලා කියන්න, මොර ගාලා කියන්න. ඒ කියන්නේ බොහොම හයියෙන් කෑ ගහලා ශබ්ද කරලා කියන්න කියලා කියන්නේ මේ අපිට මෙහෙම කරදරයක් තියෙනවා, මේකෙන් අපිව නිදහස් කරගන්න කියලා. අන්න එහෙම ඉල්ලීමක් කරනකොට ඒ දෙවියන්ට පුළුවන් වෙනවා, ඒ දෙවියන් දැනුවත් වෙනකොට ඒ දෙවියන්ට පුළුවන් වෙනවා අර අමනුෂ්‍ය ඉවත් කරගන්න එතන. මොකද මේ දෙවියන්ගේ පාලනය යටතේ ඉන්න අයනේ. ඉතින් අන්නේ නිසා අපිට කතා කරන්න නිකන් නෙමෙයි, කෑ ගහලා කතා කරන්න, හොඳට ශබ්ද කරලා කතා කරන්න කියලා මේ අර වෛශ්‍රවණ දෙවියන් කිව්වා. ඉතින් බුදුහාමුදුරුවෝ ඒක අනුමත කළා. මොකද
ඔය විනය පිටකයේ දෙනවා ඇතැම් භික්ෂුන් වහන්සේලාට යක්ෂයන් වැහුණු අවස්ථා තියෙනවා. රහතන් වහන්සේලාට නෙමෙයි පුතග්ජන භික්ෂුන් වහන්සේලාට. ඉතින් මේ වැනි උපද්‍රව එදා අතීතයේ තිබුණා. අදත් නැතුවා නෙවෙයි නේද? ඉතින් ඒ නිසා එවැනි අවස්ථාවල මේ සතරවරන් දෙවිවරුන්ට කතා කරන්න කියලා බුදුහාමුදුරුවෝ එය සූත්‍ර දේශනාවක් ලෙස බුදුහාමුදුරුවන්ගේ භාෂිතයක් ලෙස අනුමත කරමින් ආටානාටිය සූත්‍රය දේශනා කරන්නට යෙදුණා. මේ අන්තර්ගත වෙන්නේ දීඝනිකායට. ඉතින් පින්වතුනි එහෙම තිබුණාට කිසිම අවස්ථාවක කිසිම තැනක ලෝකයේ අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ කිසිම තැනක ඒ දෙවියන් සිහි කරගන්නට ඒ දෙවියන් මනසට ගන්නට සංකේත දකින්න හමු උනේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා ඉදි වෙනවා නේද? ඒ වගේම සිතුවමට නැගෙනවා බුද්ධ රූපය නේද? බුදුරජාණන් වහන්සේව සිහි කරගන්න පහසුයි අපිට. නමුත් අර සතරවරන් දෙවියන් වෙනුවෙන් එහෙම දෙයක් කෙරිලා නෑ මෙතෙක් කාලයක් තුල. අන්නේ නිසා පින්වතුනේ මේ ඒකයි මම මුලින් සඳහන් කරේ මේ වසර 2500 ගානක් පහු වෙනකොට මේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ මාරාපොළ මේ ශ්‍රී නාග තපෝවනයෙන් තමයි පින්වතුනි ඒ බෞද්ධ සතරවරන් දේව මන්දිරය ආරම්භ වෙන්නේ අද දවසේ. ඒ හැම දිනාටම ඒ පිළිබඳ බොහොම සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඔබට පමණක් නෙවෙයි සියලු බැතිමතුන්ට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම මෙවැනි ස්ථානයක් ලැබීම පිළිබඳව ඊළඟට මට ඔබව දැනුවත් කරන්න අවශ්‍ය වෙනවා මේ නිර්මාණයක් ලෙස එළි දක්වමින් පමණක් අපි නතර වෙන්නේ නැහැ. ඊට තවත් අර්ථයක් එක් කරමින් ඒට ජීවයක් ලබා දෙමින් අපි පින්වතුනි මේ උදබිමේ තුල අපි ආටානාටිය සූත්‍රය දේශනා කිරීම ආරම්භ කරනවා. අද සන්ධ්‍යා භාගයේ වෙනකොට සර්වනාත්මික මහපිරිත් දේශනාවකින් ආරම්භ කරලා අපි දින 3ක් ගත වෙනකොට 59කට මහා දානයක් පවත්වලා ඔබ හැම දෙනාගේ මිය පරලෝකයේ ඒ වගේම යම් උපද්‍රව කරන ඒ කියන්නේ Tamanට පින්මදිකම හින්දා රැඳිලා ඉන්න අය ඉන්නවනම් ඒ අයට ඉවත් වෙලා යන්න කියලා පින් අරගෙන අපි ආරාධනා කරලා පින් දීම තමයි 59කට දෙන දානේ ආරමුණ වෙන්නේ. එතනින් පස්සේ අපි පින්නතුනි සෙත් පිරිත් සහිතව දිනපතා නොනවත්වා දිවා රාත්‍රී අපි මේ ප්‍රධානෝ මේ ආටානාටිය සූත්‍රය මේ දේශනා කරනවා. කොච්චර කාලයක්ද දේශනා කරන්නේ? මේ දේශනාව කරන්නේ පින්නතුනි මේ ශාසනය පවතිනකන් දේශනා කරන්නටයි අපි ආරම්භ කරන්නේ. එනිසා ඒ කවදාවත් නතර වෙන්නේ නැහැ. ඉතින් පින්වතුනි මම මගේ ජීවිතේ පුරාම මම පවත්වාගෙන යනවා. එයින් පසුවත් මේ ආයතනයේ කටයුතු කරන ස්වාමින් වහන්සේලා ඉදිරියට පවත්වාගෙන යාවි.
ඉතින් පින්නතනි කොච්චරනම් ඔබට ආශිර්වාදයක් පිටක් බලයක් ලැබෙන මහා ආශිර්වාද පරිත්‍රාණ දේශනා මහා මන්දිරයක් තමයි මේ තපෝවන අරණ්‍ය සේනාසනේ මේ අද ආරම්භ වන්නේ. ඉතින් ඔබ හැම දිනාටම සතුටු වෙන්න පුළුවන්. මම ඒකයි මුලින් සඳහන් කළේ මේ ඉතිහාසගත වෙන අවස්ථාවක් කියලා. ඉතින් පින්නතුනි බොහෝ දෙනෙක් කොට මේ උපද්‍රව විවිධ අවස්ථාවල තියෙනවා නේද? දැන් ඔය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අෂ්ටාංග ආයුර්වේදයේ විස්තර වෙනවා මේ භූත විද්‍යා තන්ත්‍රය පිළිබඳ. ඒ කියන්නේ පින්නතුනි මේ විෂයක් හැටියට තියෙනවා. මොකද මිනිස්සුන්ට වැළඳෙන අමනුෂ්‍ය රෝග. ඒතර ඒවට පිළියම් මෙහි තියෙනවා. ඒවට පිළියම් බෙහෙත් වශයෙන් තියෙනවා. ඒවට පිළියම් යම් යන්ත්‍ර මන්ත්‍ර තෝත්‍ර වශයෙන් තියෙනවා. මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ. එතකොට පින්නතුනි ඔයාලට දැන් පැහැදිලි වෙනවා ඇති ඉතිහාසයේ අදටත් වඩා හොඳට හඳුනාගෙන තිබුණා මේ රෝග පිළිබඳ මේ වගේම රෝග අංග පිළිබඳව හඳුනාගෙන තිබුණා. ඉතින් මේ අමනුෂ්‍ය උපද්‍රව අමනුෂ්‍ය රෝග කියන එක පින්නතුනි අතීතයේ හොඳ පැහැදිලිව අපේ වෛද්‍ය විද්‍යාවේ හඳුනාගෙන තිබුණා. ඉතින් එහෙමනම් එවැනි තත්ත්වයන් අපි අදත් දකින්නවානේ. දැන් සමහර අයට තුවාලයක් තියෙන්න පුළුවන්. ඒ තුවාලේ සමහර වෙලාවට දැන් යම් දියවැඩියා වැනි රෝග තත්ත්වයන් නැතුවත් ප්‍රතිකාර කරාට සුව වෙන්නේ නැතුව තියෙනවානේ. සමහර වෙලාවට අපි මොනවා හරි ඊට වෙනත් යම් කිසි ගුණයක් එක් කරගත්තාම ආශිර්වාදයක් එක් කරගත්තාම අර බෙහෙත් ගුණ ලබලා සුව වෙන ආකාරයන් ඔබ දකිනවා. අත්දැකලත් ඇති. ඒ නිසා යම් හේතු කාරණා පදනම් කරගෙන පින්වතුනි විවිධ අවස්ථාවල මිනිස්සුන්ට මේ උපද්‍රව එනවා. ඒක බුද්ධ දේශනාවේ ඔය විදිහට සඳහන් වෙනවා පින්වතුනි. ඉතින් අන්න ඒ නිසා මේ උපද්‍රව දුරු කරගන්න තෝතැන්නක් තමයි මේ බෙහෙවන්නේ. ඉතින් ඒ වගේම පින්වතුනි යම් ක්‍රමානුකූල පිළිවෙලකට තමයි අපි විසින් සිද්ධ කරන්නේ. අපිට පින්නතුනේ මේ සම්පූර්ණ මෙහි ඉදිකිරීම නිමා කරගන්න කන් අපි රැඳිලා ඉන්නේ නැතුව මූලික ඉදිකිරීම වලින් නිරාවරණය කිරීම සිදු කෙරුණා. ඔබට ආශිර්වාද ලබා දෙන්න මෙහි පින්නතුනේ ප්‍රධානම මුලින් එන්නේ සත්බුදුරජාණන් වහන්සේලා. කවුද සත්බුදුරජාණන් වහන්සේලා? කවුද සත්බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ? සත්බුදුරජාණන් වහන්සේලා කියන්නේ කවුද? විපස්සී සිකී බුදුරජාණන් වහන්සේ, ඒ වගේම වෙස්සවෝ බුදුරජාණන් වහන්සේ, කකුසඳ බුදුරජාණන් වහන්සේ, ඕනාගම බුදුරජාණන් වහන්සේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සහ ගෞතම බුදුරජාණන් වහන්සේ. මේ තමයි සත්බුදුවරු. දැන් බලන්න ඔයාලා සත්බුදුවරු තියාගන්නත් බෑනේ නම් වශයෙන්වත් අඩු ගන්න. සත්බුදුවරු ඇයි එහෙම හඳුන්වලා තියෙන්නේ? එහෙම බුදුරජාණන් වහන්සේලා 7 දෙනෙක් හඳුන්වලා තියෙන්නේ කුමක් නිසාද? ඒ පින්නතුනේ අපිට ආසන්නම
ඉන්න බුදුවරු 7 දෙනා අපිට ආසන්නව පහළ වුණු බුදුවරු 7 දෙනා මොනවා හරි දෙයක පින්නතුනේ ආසන්නයේ තියෙනකොට ඒක තියෙන ගුණය බලය වැඩි නේද? ඒකේ තියෙන රසය වැඩි දුර යන්න යන්න ටික ටික ඒක වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ තමයි පින්නතුනේ මේ බුදුරජාණන් වහන්සේලාගේ ළඟම හිටපු අපිට ළඟම හිටපු බුදුරජාණන් වහන්සේලා අපිට පින්නතුනේ අපිට ළඟයිනේ. ඒ නිසා අන්න ඒක තමයි ඒ සත්බුදුරජාණන් වහන්සේලා කියලා නම් කරලා. අන්න සත්බුදුරජාණන් වහන්සේලා පිළිබඳ විස්තරේ තියෙනවා මොකේද? කොහෙද? ආටානාටිය සූත්‍ර දේශනාවේ පින්නතුනේ. බය වෙන්න එපා, ඒ කියවලා බලන්න. ඒ කියවුවට මොනවත් කරදරයක් නැහැ. යහපතක් මිසක් සමහර අය තුළ අනවශ්‍ය බියක් තියෙනවා. ආටානාටිය සූත්‍රය කියලා නම ඇහෙනකොට. ඉතින් පින්නතුනේ ඒ සත්බුදුරජාණන් වහන්සේලා නමස්කාර කිරීම තමයි පළමුවෙන් අර වෛශ්‍රවණ දෙවියන් සිදු කරන්නේ. ඒ සත්බුදුරජාණන් වහන්සේලා වැඳලා තමයි අර විස්තර ටික කියන්න පටන් ගන්න. තේරුණාද? ඒ නිසා මේ ත්‍රිපිටකයට අනුවම ඒ කියන්නේ අපි ඒවා කිසිම දෙයක් අපේ මතිමතාන්තර වලට අනුව කතා කරන්නේවත් හඳුන්වා දෙන්නේවත් විස්තර කරන්නේවත් නැහැ. ත්‍රිපිටකයේ ඒ සූත්‍රයේ තියෙන විදිහට ඒ අන්තර්ගතය තුළ තියෙන විදිහට අපි පින්නතුනේ මේ සත්බුදුරජාණන් වහන්සේලා පළමුවෙන් වඩා හිඳවනවා. දැනට මම මේ ඉදිරියේ දැන් ඔබ ආරණ්‍යයට ඇතුළු වෙනකොට කොටස් කරලා තියෙන මේ සීමාවක් තියෙනවා නේද? බිත්තිය කොටස් කරලා තියන්නේ විහාරය ඉදිකිරීම වලට. ඒ කොටස් තුල අර බුදුරජාණන් වහන්සේලා අපි සිතුවම් වශයෙන් පළමුවෙන් තැන්පත් කරනවා. එතකොට එය හෙට දිනේ වගේ පමණ වෙනකොට අපි සිදු කරනවා. මොකද මේ සියලු දේවල් කරගන්න එකවර සම්පූර්ණ කරන්න අපහසු නිසා අපි මේ පියවරෙන් පියවරේ කටයුතු සිදු කරනවා. ඉතින් එතකොට ඔබ කල යුත්තේ පළමුව මොකද්ද? දැන් ඔබ එන්නේ පිහිටක් ලබන්න. කාගෙන් පිහිටක් ලබන්නද? මොකට පිහිටක් ලබන්නද? යම් මොනවා හරි අමනුෂ්‍ය උපද්‍රව කරදර තියෙනවා නම් අපි දන්නේ නේද? අනේ ඒවා ඉවත් කරලා දෙන්න නේද? දෙවියනේ කියලා ඉල්ලීමක් කරන්න නේද? ඒ එනකොට මොකද කරන්නේ? ඔබ පළමුවෙන් වඳින්නේ සත්බුදුරජාණන් වහන්සේලාටයි. අර වෛශ්‍රවණ දෙවියන් වැඳ විදිහට පළමුවෙන් වඳින්න ඕනේ සත්බුදුරජාණන් වහන්සේලා. පළමුවෙන් පූජා පවත්වන්න ඕනේ සත්බුදුරජාණන් වහන්සේලාට. අන්න ඊට පස්සේ තමයි අපි එන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ නිර්මාණය කරලා තියෙන්නේ ඒ විදිහටයි. දැන් ඔය ඒ ස්ථානයේ තැන්පත් වුණාම සත්බුදුරජාණන් වහන්සේලා පළමුවෙන් මම වෙන්නේ සත්බුදුරජාණන් වහන්සේලා නේද? ඊට පස්සේ තමයි මේ සතරවරම් බෞද්ධ දේව මන්දිරේ හමු වෙන්නේ. එතකොට ඊට පස්සේ පුළුවන් ඒ පිනුත් අරගෙන ගිහිල්ලා සත්බුදුරජාණන් වහන්සේට පූජා පවත්වපු සත්බුදුරජාණන් වහන්සේලාට මේ අපි වන්දනා කරපු ඒ පිනුත් අරගෙන ගිහිල්ලා සතරවරම් දෙවියන්ට ඒ පිනුත් දීලා නේද? ඒ දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒ බුද්ධාගමට අනුවයි. ඒ වගේම පින්නතුනි බෞද්ධ මාර්ගයට ත්‍රිපිටකයට අනුවයි අපි මේ විදිහට මෙහි නිර්මාණය කරලා ඔබට ඒ පිහිට ලබා ගන්න අවස්ථාව සලසා දෙනවා. පැහැදිලිද? ඔව්. උදේට කල යුතු වන්නේ මේ විදිහටයි. ඉස්සරලාම දැන් බලන්න ඔය පුරාණ විහාරයකට එහෙම ගිහිල්ලා සමහර වෙලාවට දැන් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා දෙපැත්තේ සමහර වෙලාවට දෙවිවරු ඉන්නවා නේද? ඒ බෞද්ධ දෙවිවරු නෙවෙයි
යම් යම් සම්ප්‍රදායන් වල දෙවිවරු. එතකොට බලන්න ඒ බුදුහාමුදුරුවෝ ළඟ පින් කැටයක් තියෙනවා. අර දෙවිවරු ළඟ පින් කැටයක් තියෙනවා. කාගේ පින් කැටේද ඉස්සරලා පිරෙන්නේ? ඈ? දෙවියන්ගේ පින් කැටේ නේද? ඈ? එහෙම නෙවෙයි අපි ඉස්සරලා බුදුහාමුදුරුවෝ වඳින්න ඕන. ගුණරුවන් ගරු කරන්න ඕන. නේද? ඊට පස්සේ තමයි අපි අනික් කටයුතු කරන්නේ. එහෙමනම් ඔබ සත්බුදුරජාණන් වහන්සේලා වැඳලා ඒ පීඨ බලය අරගෙන ඒ පින් අරගෙන ඊට පස්සේ එන්න මේ බෞද්ධ සතරවරන් දේව මන්දිරයට. ඒ ඇවිල්ලා මේ දෙවියන්ට මතක් කරන්න අපිට යම් උපද්‍රව තියෙනවා නම් ඉවත් කරලා දෙන්න කියලා බලන්න වෙන්නේ නැද්ද කියලා. හැබැයි හරියට පිරිසිදුව පංචශීලයේ තුල පිහිටලා නේද ඔබ ගුණවත් වෙලා ඔබ හොඳ පිරිසිදු සිතින් ඉල්ලීම් කරන්න ඔබට ඒකාන්ත වශයෙන් ඒ යම් උපද්‍රව තියෙනවා නම් මගහැරෙනවා. ඒ වගේම මේ පූජා භූමියේ අර අඬගා කියන එක නිතරම මොහොතක් ගානේ දැන් අද ඉඳලා ඉදිරියට සිදු වෙනවා. කාටද අඬගාලා කියන්නේ? සතරවරන් දෙවියන්ට. කොහොමද කියන්නේ? අර ආටානාටිය සූත්‍රය දේශනා කරමින් වික්ෂුන් වහන්සේලා. එතකොට එහෙම කතා කරන්න එතන විශේෂ ස්ථානයක් බවට පත් වෙනවනේ දෙවියන්ට කතා කරන නේද? එහෙම දෙවියන්ට අර ඉඳලා හිටලා ඔය මේ තැනක ඉඳලා මේ සිහි කරන එකට වඩා මෙතන පින්නතනේ ඒ දෙවියන්ටම කතා කරන දෙවියන් වෙනුවෙන්ම වෙන් වුණ ඒ දෙවියන්ම ගැන හිතන ඒ දෙවියන් දිහාම බලන ස්ථානයක් තියෙනවා. එහෙම තියෙනකොට ඒ දෙවියොත් බලන්නේ නැද්ද අපි දිහා? බලනවා නේද? එතකොට ඒ වගේම අර අඬගා කියන මෘගා කියන ඒ අවස්ථාව මොහොතක් ගානේ ඉස්සරහට යනකොට පින්වතුනි ඒ ආශිර්වාදයක් වෙලා මේ පිරිත් බලය එහෙම ලැබිලා දෙවියන්ගේ බලය පිහිට ඇල්ම බැල්ම රැකවරණය සැලසිලා මෙතන අපිට හැමදාම අමනුෂ්‍ය දුරු කරලා දෙන්න කියලා කියන තැනක් කියලා අඳුනා ගන්නවා. ඒක ඕනෑම කෙනෙකුට සිදු වෙනවනේ එහෙම නේද? දැන් ඔයාලාට යම් කෙනෙක් වැඩිපුර මේ බලනවා හදනවා නම් කතා කරනවා නම් සැලකිල්ලෙන් ඉන්නවා නම් ඔයාලගේ අවධානය යොමු වෙනවනේ. ඒ වගේ අන්න දෙවියන්ගේ අවධානය යොමු වෙනවා දවසින් දවස අපිට කතා කරන තැනක් මෙතන. එහෙනම් මෙතෙන්ට එන්නේ අපි බලාපොරොත්තුෙන් එන අය. එහෙනම් මෙතෙන්ද එන අයට මමනුස්ස උපද්‍රව තියෙන්න පුළුවන්. ඒ අයට සැකයක් හරි මතුවනහම තමයි මෙතෙන්ට එන්නේ. මොකද හේතුව මෙතන ඒ වෙනුවෙන් වෙන් වුණු තැනක්. ඒ වෙනුවෙන් කතා කරන තැනක්. ඉතින් ඒ නිසා අපි බලන්න ඕනේ කවුද අද එන්නේ? කවුද අපෙන් පිට ඉල්ලන්නේ? එතකොට අන්න අර එන අය දිහා අර දෙවිවරු බලන්නේ ඒගොල්ලන්ගේ පැත්තෙන් වෙන්න ඕනේ කාර්යය ගැනයි. මොකද ඒ වෙනුවෙන් කතා කරන ස්ථානයක් නිසා. එහෙම තැනක් තියනවාද දැක ගන්න දැනගන්න? නෑ. එහෙනම් පින්නතනේ මේ ලෝකයේ පළවෙනි වතාවට තමයි නේද මේ වගේ වටිනා බෞද්ධ දේව මන්දිරයක් බිහි වෙන්නේ. ඉතින් ඔබට බොහොම ගෞරවයක් නේද? ගමට ප්‍රදේශයට ඔබට අපට ගෞරවයක් ආඩම්බරයක්. ඒ වගේම මෙය එවැනි මධ්‍යස්ථාන වල මූලස්ථානයේ බවට මහදේව මන්දිරයේ බවට පත් වෙනවා. මොකද පළමුවෙන් ආරම්භ වෙලා නිකන් තියෙනව නෙවෙයි. ආරම්භ වුණු දා ඉඳලා ඒ පිරිත් සජ්ජායනාව සිදු කෙරෙනවා. ඉතින් ඒ බලය ඉස්සරහට එනකොට මේ පළමු ආයතනය
මුල් ආයතනය මහා විහාරයේ බවට මහදේව මන්දිරයේ බවට ප්‍රධාන ස්ථානයේ බවට ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ සැදැහැතියන් අතරත් පත්වේවි. ඉතින් පින්වතුනි හැමදෙනාම ගොඩක් සතුටු වෙන්න මෙවැනි අවස්ථාවක් ඔබට උදා වෙයි කියලා මේ අද උදෑසන කොට වෙනකොට හිතන්න නැතුව ඇත. ඉතින් පින්වතුනි මෙවැනි ස්ථානයක පින්වතුනි ඒ වගේම ජයශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේගේ සාකාරාජානන් වහන්සේ වැඩ ඉන්නවා. මේ අනුරාධපුරේ මහමෙවුනාවෙන් වැඩම කළ. ඉතින් ඒ වගේම බොහොමයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඉතින් පරම පූජනීයත්වයට මේ භූමිය පත් වෙලා තියෙනවා. දෙවි දේවතාවුන් වහන්සේලා වැඩ ඉන්නවා නේද කලක ඉඳන්. ඒවා මේ ඇයට දැනෙනවා. සමහර අය කියනවා හාමුදුරුවනේ අපි දැක්කා චෛත්‍ය රාජාන් වහන්සේ කොතමුදුරට එනවා. එතකොට බෝධීන් වහන්සේට එනවා මේ දේවතාවෝ එනවා අපි දැක්කා අපි දකිනවා වඳිනකොට කියලා කියනවා ඉන්නවනේ. ඉතින් ඔයාලගේම අය අතරින් දැකලා තියෙනවා මේ පූජා භූමියේ තියෙන බලය. ඒ නිසා තමයි මෙවැනි පින්නතුනි නිර්මාණයක් මෙවැනි බෞද්ධ දේව මන්දිරයක් ඉදිකරන්න අපේ හිත් නැමෙන්නේ. නිකම්ම වෙනව නෙවෙයි ඒවා. ඉතින් ඒ නිසා පින්නතුනි ඔබ සියලු දෙනාටම සිතක් සාන්තියක් සහනයක් යහපතක්ම සලසා ගන්න පුළුවන් උතුම් පූජනීය මහා ආටානාටිය සූත්‍ර දේශනාව රැගත් මහාම ස්ථානයේ ආරම්භ වුණා. ඉතින් හැමදෙනාම පිහිට ලබා ගන්න හැමදෙනාටම සිත සලසා ගන්න පින්නතුනි ලෝකේ හැමදාමත් තියෙන දේවල් තමයි මේ ප්‍රධාන දේවල් අතර තියෙන මනුස්සයෙන දින විපත් වල ප්‍රධාන දේවල් අතර එකක් තමයි ඔය අමනුෂ්‍ය සුවදුරු නේද? ඉතින් මේවා පින්නතුනි හාමුදුරුවන්ට පවා බුදුහාමුදුරුවෝ මේ වැඩ ඉන්න කාලේ මං වලින් සඳහන් කළේ මේ විනය පිටකේ තියෙනවා කියලා. ඉතින් එහෙම මේ පින්නතුනි යක්ෂයන් ආවේශ වුණු අවස්ථාව ස්වාමීන් වහන්සේලාට එහෙම සඳහන් වෙනවා. ඒ නිසා අපි පින්නතුනි එතකොට ඔයාලට පේනවා ඇති අපි දැන් පිරිත් ආරම්භ කිරීම සඳහා වෙනම මන්දිරයක් සකස් කරලා තියෙනවා නේද? එතකොට වෙනම විහාර මන්දිරයක්. ඒ කියන්නේ නොනවත්වා හැමදාම මේ පිරිත සජ්ජායනා වෙන නිසා තමයි පින්වතුනි වෙනමද මේ පිරිත් මන්දිරයක් විහාර මන්දිරයක් ඒ වෙනුවෙන් මේ ස්ථානයේ ඉදි කරලා වෙන් කළේ. ඉතින් එහි පිරිත් කිරීමේ කටයුතු දැන් අද දිනේ සන්ධ්‍යා වාගේ ආරම්භ කරනු ලබනවා. මේ උතුම් ඓතිහාසික අවස්ථාවට මේ පරම පූජනීය අවස්ථාවට ඔබ සියලු දෙනාට සම්බන්ධ වෙන හැටියට අපි ඊටාම ගෞරවයෙන් ඒ වගේම මෙත්සිතින් යුතුව සිහිපත් කරනු ලබනවා. ඉතින් ඒ වගේම අපි ඒ විහාර මන්දිරයේ නිරාවරණය කිරීමේ අවස්ථාවේ සවස් භාගයේ පිරිත් දේශනාවන් සිදු වෙන අවස්ථාවේදී සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. එහි සිතුවම් තිබෙනවා. ඒ සිතුවමෙහි දැක්වෙන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ ළඟ හතරවරන් දෙවිවරු ඇවිල්ලා ආටානාටිය සූත්‍රය කියන අවස්ථාව. ඒ වෛශ්‍රවණ දෙවියන් විස්තර කරන අවස්ථාව තමයි දකින්න ලැබෙන්නේ. ඒ සිතුවම සම්පූර්ණ නිර්මාණය කිරීම මහරාපුර පදිංචි අපේ ලතා දිසානායක මහත්මිය දායක වෙමින් සිදු කරන්නට යෙදුණා. ඉතින් අපි සන්ධ්‍යා වාගේ නිරාවරණය කිරීමේ අවස්ථාව එතුමිය අතින් සිදු කරනු ලබනවා. ඒ සිතුවම සදා පූර්ණ දායකත්වයේ ලබා දීම නිසා වෙන.
ඉතින් එහෙමනම් දැන් හැමදෙනාම සතුටු වෙන්න. ඒ වගේම මම ඔයාලට මෙවැනි අවස්ථාවක පිරිත් සහ ධර්ම දේශනා පිළිබඳව වචන කිහිපයකුත් මම සඳහන් කරන්න බලාපොරොත්තුව වෙනතුනේ අපි වර්තමානයේ ධර්ම දේශනා තියෙනවා පිරිත් තියෙනවානේ. වෙනතුනේ මේ පිරිත් සහ ධර්ම දේශනා කියන්නේ එකම බුදුහාමුදුරුවෝ වදාළ ධර්මය. එම ධර්මය භාවිතා කිරීම තමයි මේ දෙකේදීම සිදු වෙන්නේ. මොන දෙකේදීද? ධර්ම දේශනා කිරීමේදී පිරිත් දේශනා කිරීමේදී. එහෙනම් ඇයි දෙවිධයක් තියෙන්නේ? ඇයි නම් දෙකක් භාවිතා වෙන්නේ? එකම බුදුහාමුදුරුවන්ගේ ධර්මය නම්. ඒ පින්නතුනේ භාවිතා වෙන ආකාර වෙනසක් තියෙනවා ඒකයි. ධර්ම දේශනාවක් කියලා කියන්නේ පින්වතුනේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ධර්මයේ ඒ ධර්මයේ ඒ අවස්ථාවට අහන අයට sannivedanaya වෙන භාෂාවකින් සිංහල භාෂෙන් හෝ වේවා ඉංග්‍රීසි භාෂෙන් හෝ වේවා තවත් භාෂාවකින් හෝ වේවා විස්තර කර දීම තමයි ධර්ම දේශනාවක් කියලා කියන්නේ. තේරුණාද? පිරිත් දේශනාවක් කියන්නේ එම බුදුහාමුදුරුවෝ වදාළ ධර්මයම සජ්ජායනා කොට අක්ෂර වෙනස් නොකර ශබ්ද වෙනස් නොකර නේද? වචන වෙනස් නොකර මම ඉස්සෙල්ලා සඳහන් කරේ ආටානාටිය සූත්‍රය මේක තියෙනවනේ. අර දෙවියෝ කියනවනේ මේ සූත්‍රයේ වචනය වෙනස් කරන්න නැතුව අක්ෂර වෙනස් කරන්න නැතුව පද ව්‍යංජන වෙනස් කරන්න නැතුව කුරුදු කරවන්න කියලා. ඒතර අන්න ඒ ලෙසින්ම බුද්ධ භාෂිතේ සජ්ජායනා කොට පිට ප්‍රාර්ථනා කර ගැනීම තමයි පින්නතනේ ලබා ගැනීම තමයි පිරිත් දේශනාවකදී සිදු වෙන්නේ. එතකොට මෙතනදී තියෙන්නේ ආකාර වෙනසක් විතරයි භාවිතා කරන්නේ. පින්නතනේ ඒ කියන්නේ බුද්ධාලෝක. දැන් අපි හිතන්නක උදාහරණයක් විදිහට මහා මංගල සූත්‍රය ගන්න නිතර දන්න භාවිතා කරන සූත්‍රයක්. මහා මංගල සූත්‍රයේ ගාථාවක් හෝ දෙකක් හෝ සමහරට ඇතැම් විට සූත්‍රයම හෝ අරගෙන විස්තර කරන අවස්ථා නැද්ද ස්වාමින් වහන්සේලා? තියෙනවා. අන්න ඒක මොකක්ද අපි ඒකට කියන්නේ? බණ අහනවා කියලා. නේද? එතකොට මේ ස්වාමීන් වහන්සේලාම ඒක යම් විටක සජ්ජායනා කරනවා. එතකොට අපි මොකද්ද කියන්නේ? පිරිත් අහනවා කියලා. නේද? එතකොට අපි අර බණ අහනවා කියන අවස්ථාව අපි අඳුනගන්නේ හරියටම මොකක් නිසාද? අපිට දන්න විදිහට කියලා දෙනවා නේද? අපි දන්න භාෂාවකින් කියලා දෙනවා. එතකොට පිරිත් වලදී වෙන්නේ එහෙම නෙවෙයි. බුද්ධ භාෂිතේ ඒ විදිහටම කියලා දෙනවා. බුද්ධ භාෂිතේ ඒ විදිහටම භාවිතා කරනවා. භාවිතා කරලා සත්‍යග්‍රහණයකුත් කරනවා. මොකද්ද? ඒතේන සච්චේන සුවත්තු හෝතු කියලා. මේ සත්‍ය වචනේ බලයෙන් සුවයක්ම වේවා. දැන් ඔයාලට පැහැදිලි නේද? පිරිත සහ ධර්ම දේශනාව කියන දෙකේ වෙනස මොකක්ද කියලා? එහෙමනම් පින්නතනේ ඔබ ඒ වගේම මේ සියලු දෙනාම සවස් සන්ධ්‍යාව වාගේ වෙන්න පින්නතනේ උතුම් පිරිත් දේශනාවන් ශ්‍රවණය කිරීම සඳහා ඒ වගේම මේ ආටානාටිය මහ පිරිත් දේශනා මන්දිරයේ පළමු වරට ඉතිහාසගත වනේ පිරිත් දේශනා ආරම්භය සඳහා සෑම දිනම පැමිණෙන හැටියට මම පිටාම ශාසනාලයෙන් යතුව මෙසිතින් හැම දිනාටම මතක් කර සිටිනවා. ඉතින් මොනවා හරි කාට හරි අහන්න එහෙම තියෙන දෙයක් තියෙනවා නම් ඔය පිරිත් ගැන එහෙම එක එක අයට එක එක දේවල් තියෙනවනේ සමහරවිට ඉස්සල ගැටලු අහන්න ඔබට අවස්ථාවක් දෙනවා.
ඇත්තටම මේ ඒ අහපු ප්‍රශ්නය මේ සමහර අය කියනවා කියලා නැත්නම් සමහර අයගේ අදහසක් තියෙනවා කියලා හිතනවා කියලා මොකක්ද මේ ආටානාටිය සූත්‍රයේ නිවසක ගෙදර භාවිතා කරන්න හොඳ නැද්ද කියන කාරණා. ඉතින් පින්නතුනි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේනේ පිරිත් කියලා අපි භාවිතා කරන්නේ නේද? දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ඇත්තටම කිව්වොත් ආශිර්වාදාත්මක ස්වરૂපයේම දේශනා එකතුවක් තමයි ඔය පිරුවානා පොත් වහන්සේ. එතකොට ආශිර්වාද ලබන්නේ තියෙන්නේ. එතකොට ආශිර්වාද ලබන්න තියෙන බුදුහාමුදුරුවෝ දේශනා කරපු වාසිතයක් අපි භාවිතා කළාට අපිට ඒකෙන් නරකක් වෙන්න විදියක් නැහැ නේද? එහෙම සමහර අය කියන්නේ සමහර අය හිතනවා ඒ අමනුෂ්‍යයින්ට කතා කරනවා කියලා ඒ සූත්‍රයෙන් නේද? අමනුෂ්‍යයන්ට අඬ ගන්නවා කියලා නේද? එහෙම කියනවානේ සමහර අය නේද? එහෙම දෙයක් නෙවෙයි තියෙන්නේ. අඬ ගන්නේ පෙරේත භූත පිසාච කොම්බාණ්ඩයින්ට නෙවෙයි. ඒ අය නිසාවන උවදුරු නැති කරලා දෙන්න කියලා ඒ අය පාලනය කරන සතරවරම් මහරජ දෙවිවරුන්ට තමයි අඬ ගහලා කෑ ගහලා කියන්නේ. ඔයාලා කියවල බලන් ඉන්න ගමන් දැන් ඔය සිංහල පරිවර්තනයේ තියෙන පොත් තියෙනවනේ නේද? එතකොට ඔයාලට තේරෙනවා මම ඔය කෙටියෙන් කීවේ මේ වැඩසටහනේ කාලේ අවස්ථාව අනුව ඒ දිග විස්තර තියෙනවා ඒ සූත්‍ර දේශනාවේ ගාක් විස්තර තියෙනවා ලොකු දැනුමක් ඔයාලට ලබා ගන්න පුළුවන් ඒ පිළිබඳ. බය නැතුව කියවන්න. අපි ඒ අයට අඬ ගහන එකක් නෙවෙයි තියෙන්නේ. අපි අඬ ගහන්නේ දෙවියන්ට. දෙවියන්ට අඬ ගහන එකෙන් කරදරයක් වෙනවද? නෑ. ඒ නිසා පින්නතුනේ හැබැයි අපි පින්වතුනි දැන් නිවසක් තුළ එයම නිතර භාවිතා කරනවා නම් නේද? ඒ පිරිතම පමණක් භාවිතා කරනවා නම් නිතර ඉතින් ඒක ටිකක් හිතලා බලලා භාවිතා කරන එක හොඳයි. මොකද අපිට හැම වෙලේම ගෙදරක දෙවියන්ට අඬ ගහන්න සුදුසු නේද? ඒ මොකද ඊට සුදුසු පරිසරයක් තියෙන්න ඕනේ. ඊට සුදුසු වටාපිටාවක් තියෙන්න ඕනේ. දැන් බලන්න අපි සර්වරාත්‍රික පිරිතක් දේශනා කරනකොට අපි ගෙදර පිරිසිදු කරලා භූමිය පිරිසිදු කරලා ඇතැම් විට තින්තපවා අලුතෙන් ආලේප කරලා නිවස තුළ නේද? ඒ වෙනුවෙන් කහවතුර ඉහලා පිරිසිදු කරලා ඒ කියන්නේ විස බීජනාශක විදිහට ඒවා යොදලා ඊළඟට පින්නතුනේ අපි ඒ වෙනුවෙන් පේ වෙලා අප වෙලා කැප වෙලා නේද? පරිසරයේ සුවඳවත් කරලා අපි සිල්වත් වෙලා සිල් සුවඳත් පරිසරයට එක් කරලා නේද? අපි එහෙමනේ අහන්නේ නේද? ඉතින් අපි අපිරිසිදු අවස්ථාවක අපිරිසිදු දිනවල අපිරිසිදු කාලවල අපිරිසිදුවෙන් ඉඳගෙන පරිසරය අපිරිසිදුව තියෙද්දි අපි පින්නතුනි සුදුසු බුදුහාමුදුරන්ගේ ධර්මය භාවිතා කරන්න සුදුසු නොවන ආකාරයේ තත්ත්වයක තියෙද්දි භාවිතා කරනවා නම් නිවෙස්වල එහෙම ගොඩක් සිදු වෙන්න පුළුවන් නේද? ඉතින් ඒකෙදි අර සූත්‍රය දෙවියන්ටම කතා කරන එකක්. දෙවියන්ටම කතා කරන එකක්. ඉතින් ඒක නිසා ඊට සුදුසු පරිසරයක් තියෙන්න ඕනේ කියන එක අපි ටිකක් හිතන්න වෙනවා නේද? මේ ඔයාලටත් හිතන්න දෙයක් මම කියුවේ. ඒ නිසා සුදුසු පරිදි භාවිතා කරන්න කියලා තමයි මට ඒකට ඇත්තටම
දෙන්න තියෙන මධ්‍යස්ථ උත්තරේ. ඒ නිසා හැබැයි හිත රවට්ට ගන්නේ නැතුව අපි රවට්ටන්න උත්සාහ කරන්නේ නැතුව අවංක වෙන්න ඕන. නේද? අපි ගුණ යහපත් වෙලා අපි සිල්වත් වෙලා අපි තුනුරුවන් අනුගමනය කරන අය වෙලා එහෙම තමයි අර දෙවියන් ළඟට අපි පිහිට ප්‍රාර්ථනා කරන්න ඕනේ නේද? ඉතින් ඒ විදිහට ඔයාලා කටයුතු කරන්න ඔයාලට ඔන්න අද ලෝකෙටම පළමු වරට ඒ සතරවරන් බෞද්ධ මහරජ දෙවිවරුන්ගේ මහා බෞද්ධ දේව මන්දිරය ආරම්භ වුණා. ඉතින් හැම දෙනා දැනුවත් වන්න, දැනුවත් කරන්න, හැම දෙනාටම පිහිට ලබන්න පුළුවන්. දැන් අද ඉඳලා මේ පිරිත් සජ්ජායනා වෙනවා. ඒ අමනුෂ්‍ය උපද්‍රව වලට විතරක් නෙවෙයි පින්නත්. ඒ ප්‍රධාන වෙන්නේ තියෙන්නේ හැම දෙයකම මේ දුක් කරදර මගහැරීම සිදු වෙනවා. දැන් ලෙඩ නිසා ආර්ථිකය පිරිහෙනවනේ නේද? ඉතින් දියුණුව ඇතිවීමත් වෙනවා ඒ වඩුවනාම නේද? දැන් ලෙඩ නිසා මතක හිටිනවා අඩුයි. පොතපත පාඩම් කරගන්න බෑ නේද? එතකොට යම් අමනුෂ්‍ය කරදර උපද්‍රව නිසා නේද? එතකොට අර දෙවිවර හැම දෙයකම පිහිට වෙනවා නේද? ඒ නිසා ඔයාලට කොයි දේ කරදර විපත් මගහරවාගෙන පිහිට ලබන්න සැක නැතුව, බය නැතුව, අවිශ්වාසයක් නැතුව, මිත්‍යාවක් නැතුව පින්නතුනි සම්‍යක් දෘෂ්ටික ඒ බෞද්ධ දෙවියන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහටම පිහිට ප්‍රාර්ථනා කරගන්න දෙවියන්ගෙන් දැන් ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් ඕනෑම වෙලාවක ඉදිරියේදී එන්න පුළුවන්. ඇවිල්ලා මේ සිරිත් පැන් ටිකක් අරන් යන්න පුළුවන් නේද? බලන්න ගහකොළකට වුණත් පළහට ගන්න ඒවා යම් ගැටලුවක් ඇති වුණොත් ගෙනිහින් දාලා බලන්න මේ හරියන්නේ නැද්ද කියලා. ඒකාන්තයෙන් පළ හරියනවා පින්නද. සමහරට ගස්වල එහෙම වෙනවා මේ පළ හානි වෙනවා විටින් විට නේද? ඒ වගේ අවස්ථාවල එහෙම ගිහින් දාලා බලන්න ඔයාලට ඒවෙන් තේරුම් ගන්න පුළුවන්. මං කියවේ හොඳට ඔයාලට සාක්ෂියයිතව බලන්න පුළුවන් අවස්ථා. ඉතින් ලෙඩ දුක් හැලා රෝගාල්ගත වෙලා ඉන්නකොට නේද? ලෙඩ ඇඳේ ඉන්නකොට පිරිත් පැන් ටිකක් ගෙනිහින් දෙන්න පුළුවන්. පිරිත් නූලක් අරගෙන ගිහින් බඳින්න පුළුවන්. දවස් දෙකක් පිරිත් වෙනේව නෙවෙයි නේද? මේ භූමියම මහා බලයක් බවට පත් වෙනවා. කාලයක් යන්න ඒ පිරිත් වෙනවා ඉවරයක් නෑ. ඒකයි මං කියේ මූලස්ථානය වෙනවා කියන්නේ. මොකද මේ වැඩි වාර ගානක් නේද? පිරිත් වෙමින් වැඩි වාර ගානක් පිහිට ලැබමින් තියෙන මුල් ආයතනය වෙනවා. මොකද මුල් ආයතනෙනේ මේ ආරම්භ වෙන්නේ නේද? ඒ නිසා හැමනම් ගොඩක් හැමදෙනාම සතුටු වෙන්න. ඒ වගේම සන්ධ්‍යා භාගයේ හැමදෙනාම එන්න. ඔයාලගේ ගෙවල් නිවෙස්වල සමහර විට මිය පරලෝකීය අය ඉන්න පුළුවන්. පින්මදි හින්දා යන්න බැරුව ඉන්න පුළුවන් නේද? සමහරට ඔයාලගේ ඥාති නොවන ඉඩම් වල පරණ අයිති අය වෙන්න පුළුවන් නේද? මෙහෙම ඉන්න පුළුවන්. ඉතින් සමහර අය දැන් අද කාලේ අලුත් භූමි වල ඒ කියන්නේ පරණ භූමි කොටස් වෙච්ච ඒවා පදිංචි වෙනවා නේද? එහෙමයි ඉන්නවා. ඉතින් ඒවයි කරදර උපද්‍රව තියෙන්න පුළුවන් නේද? අපිට පින්නතුනේ තුනුරුවන් තරම් බලයක් මේ තුන් ලෝකයේ ආයේ තවත් නෑ. ඒ නිසා පින්නතුනේ අපිට එයයි පිහිට, එයයි රැකවරණය, එයයි ආශිර්වාදය. ඒ නිසා ඔබේ ලබන්න නිවැරදිව මිරිසිදුව හරියට ඔබට දෝතැන්නක් අද මේ සකස් වෙනවා. ඒ නිසා ඒ ඔබ ඒන් ඵල ලබා ගන්න නෙලා ගන්න ඔබේ මෙලොව ජීවිතය යහපත් කරගන්න, සාර්ථක කරගන්න, ඒ වගේම පරලොව ජීවිතයත් වාසනාවන්ත කරගෙන නිර්වාණ අවබෝධය ළඟා කරගන්නට මේ මහා පින් බලය අපිට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අභාවයට පත්වන්ට යෙදුන ඥාතීන් ඔන්න අපි දැන් පළමු වරට මේ ඥාතීන්
ගේ විපත් මග හරවා ගන්න ඥාතීන්ගේ කියන්නේ අමනුෂ්‍යයෝ වෙච්ච ඥාති හෝ නොවන හෝ නේද? අමනුෂ්‍යයන් වෙච්ච අයගේ අමනුෂ්‍ය උපද්‍රව දුරු කරගන්න හේතු වෙන ඒ සඳහාම වෙන මේ පළමු වරට ආරම්භ වුණු මේ බෞද්ධ දේව මන්දිරයේ පින්වතුනි මේ බලයෙන් මේ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඒ සතරවරන් දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව සැලසිලා ඒ පින්වතුනි යම් අමනුෂ්‍යාදීන් ඉන්නවනම් අපි මේ කළ පින් ලබලා ඒ අය හොඳ සුගතිගාමී වේවා දෙවියන්ගේ පීඨ ආශිර්වාදය යල්ම බැල්ම රැකවරණේ ආරක්ෂාව අපට අපේ භූමිය වලට නිවෙස් වලට අපේ දරුවන් මුළු පිරියාදී හැමදෙනාට ලැබේවා සියලු අමනුෂ්‍යාදී සුවපත් වේවා කියලා පින් දෙන්න. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතාවන්තු ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතාවන්තු ඥාතේ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතාවන්තු හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබට සතරවරන් බෞද්ධ මහරජ දෙවියන්ගේ ආශිර්වාදයේ සතර පැත්තෙන් ඔබගේ ජීවිතයට හැමදා රැකවරණයක් ආරක්ෂාවක්ම වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව රැකවරණේ ඔබට ඔබේ දරුමුණු බුරු මිනිබිරිය ආදී හැමදෙනාට මෙරට විදේශගත වෙන්න දරුවන් ආදී කොට ඇති හැමදෙනාටමත් ඒ සතර පැත්තෙන් සතරවරන් දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව රැකවරණේ සැලසේවා. අද පටන් මේ ආරම්භ වන ලෝකවාසී සදැහැතියන් හැමදෙනාට මූල මහ මධ්‍යතක්ම උදා වේවා. නිදුක් නිරෝගී සුවය දියුණුව දීර්ඝායුෂ ලැබේවා.